පුතේ කෙල්ල දුවල පුතාලා ඕගලන්ගේ යාළු වෙලා ඉන්න නෝන මහත්තයා දාලා ගියා නම් ඒකට තමයි කියන්නේ ලෝක අටලෝ දාම කියන බෝලේ ඇඟට පෙරලිලා කියලා මතක තියාගන්න. තමන්ගේ මහත්තයා වෙනස්කම් කරා නම් එයා මැරුණා නම් නෝන වෙනස්කම් කරා නම් එයා මැරුණා නම් ඔය අටලෝ දාම කියන බෝලේ ඔබට පෙරලෙන්නේ. ඔබට ගැළපෙන කෙනෙක් හොයාගෙන කසාද බඳිනවා කියන එක ලේසි නෑ තමයි. තමන් ගාවට කෙනෙක් ආව නම් එයා හොඳ නැතුව හරි මොකක් හරි වෙලා ගියා නම් ඔබ තේරුම් ගන්න එක තමයි ජීවිතේ. ලැබීම් නොලැබීම් දෙකම තියෙනවා. අපිට ගැළපෙන කෙනෙක් කෙනකන් අපි හොයාගෙන ඊට ජීවිතේ අතපත ගාගෙන යන්න ඕන. කසාද බඳලා දරුවෙක් එක්ක පාර්ට් වලට නම් එතනින් ජීවිතේ නැති කරගන්න එක නෙමෙයි. දරුවත් එක්ක ආයි ජීවත් වෙන්නේ කොහොමද? ඒකට සොලියුෂන් එක බෙල්ල වල දාගන්න එක නෙමෙයි. ලණුව නම් උත්තරේ ඔයගොල්ලෝ මට කතා කරන එක තේරුම්න්නේ නැහැ. කෙලින්ම ලණුවක් ගිහලා කඩේ දාගෙන බෙල්ල වල දාගන්න. අපිටත් නැතිවීම ඇවිල්ලා තියෙනවා. මිනිස්සුන්ගේ හිත වෙනස් වෙනවා. මේ මෝඩ කම්බලින් දැන් අපි ගැලවෙමු බුද්ධිමත් ප්‍රශස්ත සමාජයක් විදිහට. බෞද්ධ ජනතාවක් විදිහට. දැන් මේ ගොඩාක් තරුණ ගෑනු ළමයි එක එකයි කතා කරනවා. හොඳේ. තරුණ ගෑනු ළමයින්ගේ තියෙන කම්ප්ලේන් එකක් තමයි මම බහුතරයක් දකින. මම ආදරය කරපු කෙනා මාව දාලා ගියා ස්වාමීන් වහන්සේ මට හිත හදාගන්න බෑ. ඒක එක කම්ප්ලේන් එකක්. පිරිමි අයත් දැන් මේ ඊපෙරේදත් රෑ 12 මාට් එකට කොල්ලෙක් කතා කරලා අහනවා හාමුදුරනේ මං එයාට ගොඩාක් ආදරය කරා එයා මට මෙහෙම කළේ. මං කිව්වා මං කොහොමද ඒක දන්නේ? එයාට කෝල් එකක් දීලා මං එයා කියන්නේ කවුද කියලා දන්නෙත් නැහැ. අර කතා කරපු එකද මම දැන් ඒ කොල්ලගේ පැත්තේ. අම්මලා තාත්තලා කතා කරන එකක් තමයි දරු ලේලි බෑනා සලකන්නේ ගෙවල් දොරවල් වල අයිතිය පෙන්ෂන් එක නේ ජීවත් වෙන්න විදියක් නේ කනබන විදිය. ඊපෙරේද මම තාත්තා කෙනෙක් හම්බුණා ආරණ්‍යට ඇවිල්ලා ස්වාමීන් වහන්සේ මම මගේ දරුවන්ව බලාගත්තේ පොල් කඩලා ගහෙන් ගහට පැනලා මම දරුවව බලාගත්තේ. දැන් මේ දරුවෝ හතර දෙනා එක්කෙනෙක්වත් මට සලකන්නේ මට ජීවත් වෙන්න විදියක් නැහැ. මම මොකද කරන්න ඕනේ? මං කිව්වා මගෙන් මොකද්ද වෙන්න ඕනේ? මට ඉතින් මට කරන්න පුළුවන් මොකද්ද? ඕනම් කෑම බීම ටිකක් දීලා පන්සලේ තියෙන ටිකක් දීලා මුදල් තියනවා නම් ඒ ටිකක් හරි මල්ලිට කියලා දීලා යවන්න පුළුවන්. ඔච්චරයි මට කරන්න පුළුවන්. හැබැයි තාත්තගේ ප්‍රශ්නෙට ඒක උත්තරයක් නෙමෙයි. මම ඒ නිසා ඒ තාත්තට කිව්වා තාත්තේ ඔයා මම ඊළඟ පොයට හම්බ වෙන්න කියලා. දැන් මම යාව මැචුවර්ඩ් පරිණත කරන ගමන් ඉන්නේ. මොකද ලයිෆ් බොයි කෑල්ලක් දීලා සන්ලයිට් කෑල්ලක් දීලා සම්පෝෂ පැකට්ටයක් දීලා යවනවට වඩා දැන් කවදද මෙයා මේක ඉවර කරගන්නේ? කවද්ද මෙයා මේ ධර්පිය මටත් ඔය සතේමයි. වයසට යද්දි. කවුද ඉන්නේ අපිට? කවුද ඉන්නේ අපිට? කවුරුත් නෑ. දැන් එයාට අටලෝ දහමේ බෝලේ පෙරලිලා. එයාගේ උඩ වැටිලා. අලාභ, අයස, නිന്ദා, දුක හතරම වැටිලා. ඒ මනුස්සයාට යන්නේ නමක් නෑ. මගෙන් ඇවිල්ලා හුවට වැඩක් නෑ. මොකද තාත්තේ අම්මේ මමත් ඔය බෝලේ පෙරලෙන මිනිස්සෙක් නිසා මම මැජික් කාරයෙක් නෙමෙයි. මෙහෙම කරනකොට ඒව නැති කළා. මමත් ඒ බෝලේට පෙරලෙන මිනිස්සෙක්. මටත් අලාභ තියෙනවා. මටත් දුක් සහගත සමහර දේවල් තියෙනවා. මමත් අයස කියන එක විඳිනවා. මමත් අලාභ කියන එක විඳිනවා. මමත් නිന്ദා කියන එක විඳිනවා. ඔබට විතරක් නෙමෙයි මටත් ඒක තියෙනවා. දැන් මොකද කරන්නේ? කොහොමද මොකද බේරෙන්නේ කොහොමද? හිත හදාගන්නේ කොහොමද? දැන් ඔය ඔක්කොම ප්‍රශ්න වලට උත්තරේ තමයි අර හිතනකො ගෑල් ළමයා පව්විති මේ පොඩි මල් වගේ කෙල්ලෝ පනේ වන්දන්නේ මොනා කළාද කියලා වයසත් නැහැ චූටි බට්ටියෝ මං එයාට ගොඩක් ආදරේ කරානේ යාමව දාලා ගියානේ මට දැන් එපා වෙලා තියෙන්නේ. ඔගොල්ලෝ hina වෙනවනේ. හා ඇයි ඔය අම්මලා hina වෙන්නේ දැන් ඔකට? කියන්න බලන්න උත්තරේ. ඔබට දෙන්න දේවා මේ කතාවම මෝඩයි කියලා. ළමයි. ආයි මට කෝල් කරන්න එපා මේකට. මම මේ ඊපෙරේද බණ එකක් දැම්මා බෙල්ල වෙල දාගන්න හිතෙන මිනිස්සු මට කතා කරන්න කියලා. ලණුවක් දෙන්න නෙමෙයි හරිද? හිත පොඩ්ඩක් හදන්න. කෝල් එනවා බැලුවාම ඔක්කොගෙම ඇඟට අටලෝ දහම කියන බෝලේ පෙරලිලා. ළඟින් අය දාලා ගිහලා දරුවෝ සලකන්නේ නැහැ ණයට හිර වෙලා. පින්වතුනි ඒකට සොලියුෂන් එක බෙල්ල වෙල දාගන්න එක නෙමෙයි. අහගන්න. එයා ලණුව අතට ගන්න කලින් උත්තරේ අතට ගන්න. ලණුව නම් උත්තරේ ඔයගොල්ලෝ මට කතා කරන එක තේරුම්න්නේ නැහැ. කෙලින්ම ලණුවක් ගිහලා කඩේ දාගෙන බෙල්ල වල දාගන්න. අයි මට කතා කරා කියලා මොකද්ද ලැබෙන්නේ? ලණුව නෙමෙයි උත්තරේ. මේ මෝඩ කම්බලින් දැන් අපි ගැලවෙමු බුද්ධිමත් ප්‍රශස්ත සමාජයක් විදිහට. බෞද්ධ ජනතාවක් විදිහට. පුතේ කෙල්ල දුවල පුතාලා ඕගලන්ගේ යාළු වෙලා ඉන්න නෝන මහත්තයා දාලා ගියා නම් ඒකට තමයි කියන්නේ ලෝක අටලෝ දාම කියන බෝලේ ඇඟට පෙරලිලා කියලා මතක තියාගන්න. මතක තියාගන්න. තමන්ගේ මහත්තයා වෙනස්කම් කරා නම් එයා මැරුණා නම් නෝන වෙනස්කම් කරා නම් එයා මැරුණා නම් ඔය අටලෝ දහම කියන බෝලේ ඔබට පෙරලෙන්නේ. පිංගතුනි
ඒක අස්සේ වචනේ මොකද්ද මම කිව්වේ මොනවා වෙන්න ඕනේ? හරියට කියන ඔක්කොම වචනේ මතක තියාගන්න. හරි. සවයි වෙන්න try කරන්න. කියන්නේ ඒක yaadෙන්න. මට හොඳට මතකයි මගේ පොඩි ස්වාමීන් වහන්සේලා 10 දෙනෙක් විතර එකපාරක් උන්වහන්සේලාගේ පොඩි ප්‍රශ්නයක් ඇවිල්ලා මම හිටියේ නෑ ලංකාවේ මම විදේශගත වෙලා හිටියේ. ඉතින් මම එන්න කලින් ඒගොල්ලෝ කරන්න ඕනේ ඔක්කොම කළා. බ්ලේම් එක මට දාලා ගිහිල්ලා. බ්ලේම් එක මට දාලා හොඳයි. මේ හරි කමන්නේ නෑනේ. මට පේනවා සමාජය ඇස්සේ පොඩි අපකීර්තියක් හැදෙනවා. මං ගාව හිටිය මිනිස්සු අයින් වුණා. කියව ගන්න බැරුව. කියව ගන්න බෑනේ. දැන් මට උනේ මම සිල්මෑනියුරු 10ක් විතර මහාන කරලා තිබ්බා. මුන්දල දැන් හිතුවා මම මේ කසාද බඳින්න එක්කන් ඇවිල්ලා කියලා. පිස්සුදු පිංගන්නේ 10ක් එක්කන් ඇවිල්ලා කසාද බඳි. ඕන්නම් ගිහි වෙලා එකෙක් බැඳ ගන්නවා ඒක වෙනම කතාවක්. නැත්නම් ඔළුවක් තියෙන මොලයක් තියෙන අවුරුදු 30 පැනපු මිනිහෙක් මං හිතන්නේ නැහැ ගෑල්ලමයි 10ක් කසාද බඳගෙන කියලා. බහුභාර්යා විවාහය ඇක්සෙප්ට් කරලා දෙන්නයි තුන් දෙනයි උපරිම ඊට වඩා අමාරු නඩත්තු කරන්න නේ සමාජයේ. ඉතින් දැන් මම මොකද කරේ? හරිද මේක හාමුදුරුවකට කරන්න පුළුවන් බරපතලම කැතම චෝදනාව කරන්න එපා පින්වතුනි දන්නේ නැත්තම් හරි. ගෑල් ළමයින්ගේ එකයි දෙක සල්ලි. ඔය දෙක හාමුදුරුව කෙනෙක්ට කරනවා කියන්නේ උන්වහන්සේගේ පැවිදි ජීවිතේ බෙල්ල ගාවට දැලිපියක් තිබ්බා වගේ තමයි. නොදැනුවත්ව කරන්න එපා හරි. හවුල්වත් වෙන්න එපා. හාමුදුරුවෝ හරිම අමාරුවෙන් සාසනේ ඉන්නේ. දැන් මම හිමීට පැත්තකට ගිහලා කල්පනා කරා ගහක් යටට වෙලා සීමල ගහක් යට. දැන් දවස් 3-4 මේ අපකීර්තිය එක දිගට යනවා. මේක මම එක්ක නිවැරදි කරන්න එපා. මම ජීවිතේ ඉගෙන ගත්ත ගෝල්ඩන් කී එකක් තියෙනවා. ඒක මගේ ජීවිතේ කියන්නේ රත්තරන් යතුරක් මගේ ගාව තියෙනවා. පැහැදිලි කිරීම වලට කාලය නාස්ති කරන්න එපා කියලා. මොකද්ද? ප්‍රතිපත්තියක් විදිහට පැහැදිලි කිරීම වලට කාලය නාස්ති කරන මිනිහෙක් නෙමෙයි මම. ඒ නිසා අඩුම මගේ සහෝදරිය පවා මම ඇයට කෝල් එකක් අරගෙන කිව්වයි අක්කේ මම එක්ස්ප්ලනේෂන් වලට කාලය ටයිම් එක වේස්ට් කරන කෙනෙක් නෙමෙයි. ඒ නිසා මම ජීවිතේ ලබා ගන්න ඕන ටික මම ලබාගෙන ඉවරයි. ඕගොල්ලෝ ලබා ගන්න දෙයක් තමයි දැන් ඉතුරු වෙලා තියෙන්නේ. කවදා හරි දවසක ඔයාට මේක ඇත්ත තේරුණොත් ඔයා මට එදාට කතා කරන්න නැති වුණා කියලා මට ප්‍රශ්නකුත් නෑ. යන්න. හරි. දැන් මේ නින්දාවට ඒක ඇස්සේ සවයි වෙන විදිය. ඒ නිසා හිමීට පැත්තකට ගිහලා මම දන්නවා දවස් දෙකක් තුනක් යනකොට මේකේ හීට් එක බහිනවා. ඊට පස්සේ දෙන්න ඕන තැන් වලට උත්තරයක් දෙන්න ඕන නම් දෙන්නම්. නැත්තම් නිකන් ඉන්නම් කියලා අතහැරලා දැම්මා. ඒ මොකටද පැහැදිලි කිව්වේ? මොනවා ලබා ගන්නද? ඔන්න බලන්න අටලෝ දහමෙන් සවයි වෙන හැටි. ඒ නිසා අපිටත් නැතිවීම ඇවිල්ලා තියෙනවා. මිනිස්සුන්ගේ හිත වෙනස් වෙනවා. පුතේ දුවේ. ඔබට ගැළපෙන කෙනෙක් හොයාගෙන කසාද බඳිනවා කියන එක ලේසි නෑ තමයි. හැබැයි හිමීට කාලේ අරගෙන ඔයගොල්ලෝ මේ ඔළුවට පොල් ගෙඩියක් වෙලා ජීවිතේ නැති වෙලා නෑනේ. තමන් ගාවට කෙනෙක් ආව නම් එයා හොඳ නැතුව හරි මොකක් හරි වෙලා ගියා නම් ඔබ තේරුම් ගන්න එක තමයි ජීවිතේ. ලැබීම් නොලැබීම් දෙකම තියෙනවා. අපිට ගැළපෙන කෙනෙක් කෙනකන් අපි හොයාගෙන හිමීට ජීවිතේ අතපත ගාගෙන යන්න ඕන. කසාද බඳලා දරුවෙක් එක්ක පාර්ට් වෙන්න නම් එතනින් ජීවිතේ නැති කරගන්න එක නෙමෙයි. දරුවත් එක්ක ආයි ජීවත් වෙන්නේ කොහොමද? ඊළඟ කෑල්ල. අපි කසාදයක් හරි බැඳගෙන අඩුව. එහෙමයි මේක කරන්න ඕනේ. මේ එච්චරික් පොඩි ගිව් අප් කියන එකට ඉක්මන් වෙන්න එපා. ගිව් අප් කියන එක එච්චර අමාරු නෑ. අතෑරීම කියන්නේ මෝඩයන්ගේ ආයුධයක්. අතෑරීම කියන එක එච්චර අමාරු ජීවිතේ හරි. ජීවිතය අතෑරීම කියන එක මෝඩයන්ගේ ආයුධයක්. අතහරින එක නෙමෙයි ජීවිතේ. කොහොම හරි මේකේ සවයි වෙලා ඉස්සරහට යන එක තමයි ජීවිතේ. උත්තර තේරුම් ගන්න මම මේ කියන්නේ. ඒ නිසා අම්මා තාත්තා දරුවෝ සලකන්නේ නැහැ, ඥාති නැහැ. මේ දේවල් මේවා අපිට නවත්තන්න පුළුවන් දේවල් නෙමෙයි. ලෝක පැවැත්ම, ලෝක ධර්ම, ලෝකයේ ස්වභාවය. ඒකනේ කියන්නේ. ඒ ලෝකයේ ස්වභාවයන් නැවිල ඔබ පහස්නා ලදුව මේ බෝලේ ඔබේ ඇඟට පෙරළුණොත් මං කියන්නේ චුට්ටක් අයින් වෙලා හිමීට පැත්තකට වෙලා එකට යන්න දීලා ඔබේ ජීවිතය ඔබ ඉස්සරහට යනවා මිසක් පරක්කුණම් වෙන්න එපා.